සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට. ඉතිං අටුවා ටීකා අවශ්‍ය නැහැ. අවිවාදයෙන්වත් ආසියාවේ ශූරයන් අපේ සිංහයෝ කියලා අපට බය නැතුව කියන්න පුළුවන්. අද අපි අරගෙන එන්නේ 2008දී ශ්‍රී ලංකාව අජන්ත මෙන්ඩිස්ගේ පිහිටෙන් ආසියාව දිග්විජය කරපු අලංකාර කතාපුවතක් කරගෙන. එසේ නම් බැඳී සිටින්න මේ ක්‍රීඩාශීලී වීඩියෝවේ අවසානයේ දක්වාම. හරියටම දිනය 2008 ජූලි මස 8 වන දින පාකිස්තානයේ කරච්චි පිටේ සූදානම් වුණේ ආසියාවේ ශූරයා කවුද කියන වග මුළු ආසියාවටම පමණක් නොව මුළු ලෝකයාටම හඩනගා කියන්නට. ශ්‍රී ලංකාව එක් අතකින් තරගයට එක් වෙද්දී අනෙක් පසෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා ලෙස එක් වූයේ මහේන්ද්‍ර සිං ධෝනි ප්‍රමුඛ ඉන්දිය පිළ. තීරණාත්මක කාසිය වාසිය ඉන්දියාව පැත්තට හැරෙද්දී MS ධෝනි දෙවරක් නොසිතාම පන්දු රැකීම තෝරාගත්තේ තමන්ගේ පන්දු බල ඇනිය පිළිබඳව ප්‍රබල විශ්වාසයක් තබාගෙන. ශ්‍රී ලංකා ආරම්භයේ වෙනසකට එක්ක එදා පිටියට පළමුව පැමිණියේ ලෝක පූජිත සනා සහ කුමාර සංගකාරයි. මිලියනයකට අධික ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ එදා බලා සිටියේ මේ ක්‍රීඩකයන් සුසංයෝගය තරගයට හොඳ ආරම්භයක් ලබා දේවි කියලා. ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ලබා ගැනීමට කනේ පහරක් ගසමින් කුමාර සංගකාර දුවද්දී දවාගත්තේ සුරේෂ් රයිනාය. තරගවලියේ සාර්ථකම පිතිකරුවාව මේ විදිහට දුවද්දී දවා ගැනීම ශ්‍රී ලංකාවට මරු පහරක් වුණා. තරගේ මූලික අධීරයේදීම සිද්ධ වුණ මෙම දුවද්දී දැවී යාම නිසා මේලකට පිටියට එක් වූයේ නායක මහේල ජයවර්ධන. සනා සමග එක් වූ මහේල ජයවර්ධන ඉනිම පන්දුවර 7ක් වෙනකන් ඇදගෙන ගියත් මහේල දැවී ගියේ ලකුණු 11කට. අනතුරුව පන්දුවාර 4ක් ඉක්මවෙන්නට පෙර චාමර කපු ගෙතර පිටියේ ඉවත් වූයේ ඉෂාන් ශර්මාගේ පන්දුවක් හමුවේ. කොරේ පිටට මරේ කියන්නක් මෙන් එම පන්දුවාරයේ පන්දු දෙකක් අවසානයේ චාමර සිල්වත් ශර්මාගේ ගොදුරක් බවට පත් වූයේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීම නිසා. මුල් පන්දුවාර 12 තුළ කඩුළු 4ක් දවාගත් ඉන්දියාව දැන් තරගයට අවතීර්ණ වන්නේ පහසු ජයක් ඉන්දියාවට හිමි වෙන බවට ඉඟිපල කරලා. ඔයගොල්ලෝ දන්නවනේ සනා කියන්නේ කඩුළු 8ක් දැවිලා ගියත් තමාගේ පිතිකරණය නම් වෙනස් කරන්නේ නැති ක්‍රීඩකයෙක්. කෙසේ නමුත් ශ්‍රී ලංකාව හරියටම දැන් තමයි පිතිකරණයට එළඹෙන්න කියලා ඉන්දියාව සිහිනකින්වත් හිතන්නේ නැතුව ඇති. සාමාන්‍යයෙන් ඕනම ක්‍රිකට් පිස්සෙක් දන්න කාරණයක් තමයි සනා ඉන්දියාවට සම්මුඛ වෙනවා කියලා කියන්නේ ඒක ඉන්දියාවට ණයාට අඳුකොළ වගේ වෙනවා කියන එක. ඉතින් ඉන්දියාව හමුවේ සනා ඉන්දියාවට පන්න ගැහුවා. ඉබාගාතේ ගිය ශ්‍රී ලංකා ඉනිම තරමකට ගොඩගත්තේ සනා සහ තිලකරත්න දිල්ෂාන් සුසංයෝගය. මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින් මංපෙත් සකස් කොට සනාට ඩිලාගෙන් මනා සහයෝගයක් හිමි වුණා. කෙමෙන් ගොඩනැගුණු මෙම සම්බන්ධතාව ශතක සම්බන්ධතාවයක් ලෙස මොවුන් දෙදෙනා රැගෙන ගියේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා. ඉන්දිය පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරපු මෙම සම්බන්ධතාව අවසන් වන්නේ සනත් ජයසූරිය නම් මෙම සොඳුරු වමත් පිතිකරුවා ලකුණු 125කට දැවී යාමත් එක්ක. පන්දු 114ක් වටා ගොඩනැගුණු මෙම ඉනිමට දැවැන්ත 6 පහරවල් 5ක් සහ 4 පහරවල් 9ක් එක් වී තිබුණා. ඉන් අනතුරුව ඉනිම පෝෂණය කරපු තිලකරත්න දිල්ෂාන් ජයසූරියට මනා සහයෝගයක් ලබා දෙමින් පන්දු 74කදී ලකුණු 56ක් රැස් කරේ ශ්‍රී ලංකා ඉනිමට අවශ්‍යම මොහොතේ ලකුණු රැස් කරලා දීලා. දිල්ෂාන් දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම කඩුළු 6ක් දැවී ලකුණු 213ක් පෙන්නුම් කරා. තරමක අවදානම් සහගත මට්ටමක් පෙන්නුම් කරලා තමයි මෙම ලකුණු ප්‍රමාණය වාර්තා කරේ. කෙසේ නමුත් අනතුරුව ඉනිමේ බර කරටගත් අපේ නුවන් කුලසේකර නොදැවී ලකුණු 29ක්ද
චමින්ද වාස් ලකුණු 19ක්ද අජන්ත මෙන්ඩිස් ලකුණු 8ක්ද රැස් කරමින් පන්දු වාර 49කදී සියලු දෙනා දෙවි ලකුණු 273ක් රැස් කරේ ඉන්දිය කණ්ඩායමට තරමක අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කරලා. ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 274ක ඉලක්කය හඹා යාම ඒ වගේම ආසියානු ශූරයා වීමේ අදිෂ්ඨානය පෙරදැරිව පිටියට පැමිණියේ ගෞතම් ගාම්බීර් සමගින් ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන විරේන්ද්‍ර ශෙවාග්ය. කෙසේ නමුත් මුල් පන්දු වාර 4න් ලකුණු 32ක් උදුරාගත් මොවුන් දෙදෙනා මෙල්ල කිරීමට පෙරමුණ ගත්තේ අපේ චමින්ද වාස්ය. ඒ ගෞතම් ගාම්බීර්ව ලකුණු 6කට දවාලමින් ඉන්පසු පිටියට පැමිණියේ නවක පිතිකරු සුරේෂ් රයිනාය. සුරේෂ් රයිනාව මදකට පිටියේ තනිකරපු වීරේන්ද්‍ර ශෙවාග් ඉන්පස්සේ ශ්‍රී ලංකා පන්දු බල ඇනියට හොඳින් සලකන්නට පටන් ගත්තා. පවර් ප්ලේ අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය ගත් වීරේන්ද්‍ර ශෙවාග් පන්දු 36කදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 60ක් උදුරාගත්තේ ආසියානු කුසලානය ඉන්දියාවට හිමි කර ගැනීමේ මූලික අඩිතාලම දමලා. ඔළුව ගිනිගෙන සිටි මහේල ඒ අවස්ථාවේදී පවර් ප්ලේ අවස්ථාවේ අවසාන පන්දු වාරය එසේත් නොමැතිනම් දසවන පන්දු වාරය සඳහා හදිසි කැඳවීමක් කරා. එලෙස හදිසි කැඳවීමක් යටතේ පිටියට පැමිණේ වෙන කවුරුත් නොවෙයි අපේ මේ කතාවේ කතානායකයා වන ක්‍රිකට් ලොව රජු වන අජන්ත මෙන්ඩිස්ය. මෙන්ඩිස් පවා එදා දැනගෙන හිටියේ නෑ තරගයේ තීරණය තමන් මත රඳා පවතින බව. ඉන් පස්සේ තමයි මේ විජ්ජාකාරයා වැඩ පෙන්වන්න පටන් ගත්තේ. මින් අනතුරුව යවූ දෙවන පන්දුවෙන්ම මෙතෙක් වේලා පිටියේ යක්ෂාරූಢව සිටි වීරේන්ද්‍ර ශෙවාග්ව දවාලන්නට අජන්ත මෙන්ඩිස් සමත් වුණේ කුමාර සංගක්කාරගේ සහයෝගයත් ඇතුව. එය එතනින් අවසන් වුණේ නැහැ. පන්දු දෙකක් ගත වෙද්දී ප්‍රවේගකාරී යයි නම් දරා සිටි යුවරාජ්ගේ පා ආවරණය පසු කර පන්දුව කෙලින්ම කඩුල්ල වෙත ඇදී ගියේ සියල්ලන්ම මවිතයට පත් කරලා. අජන්ත එකී සාර්ථක පන්දු වාරයම වැඩිවාසි පෙන්නලා තිබීම ඉන්දියාව පරයා නැවත තරගයට ප්‍රවිෂ්ට වන්නට අජන්ත මෙන්ඩිස්ට හැකි වුණා. අනතුරුව නැවතත් පන්දුව අතට ගත්ත මේ විජ්ජාකාර පන්දු යවන්නා සුරේෂ් රයිනාගේ ඉනිමට තිත තැබුවේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීම නිසායි. රයිනාගේ දැවීමත් එක්ක දැන් ඉන්දිය ඉනිම කඩුළු 4කට ලකුණු 93ක් ලෙස දිස්වුයේ ඉන්දිය බලාපොරොත්තු එකිනෙක සුණු විසුණු කරලා. මෙකී පන්දු යවන්නා එකින් එක තමාගේ කඩුළු දඩයම ඇරමුවේ ඉන්දියාවට තිබූ ආසියානු කුසලානය ජය ගැනීමේ සිහිනය මොහොතකට ඇත් කරලා. කිසිදු ඉන්දිය පිතිකරුවෙකුට බුරුලක් ලබා නොදුන් මෙම විජ්ජාකාර පන්දු යවන්නා රෝහිත් ශර්මාගේ කඩුල්ලටත් වග කියන්නට සමත් වූයේ ඉන්දිය ඉනිමේ හරි අඩක් දවාලන්නට සමත්වීමත් එක්කයි. ශර්මා දැවී ගියේ ලකුණු 3කට කඩුල්ල මුවා කිරීමේ වරදටයි. මින් පසු පිටියට එක් වූයේ ඉන්දිය ඉතිහාසයේ හොඳම තරඟ අවසන් කරන්නා වූ මහේන්ද්‍ර සිං ධෝනි සමගින් රොබින් උත්තපායි. මෙකී දෙපළ ඉන්දිය ලකුණු පූරුවක් තුළ ලකුණු 135ක් දක්වා ඔසවා තබන්නට සමත් වුවත් ශ්‍රී ලංකාවෙන් බිහි වූ හොඳම දඟපන්දු යවන්නා වන මුරලිගෙන් බේරීමට නම් රොබින් උත්තපාට නොහැකි වුණා. ලකුණු 20ක් ලබා සිටි උත්තපා දැවී ගියේ මුරලිගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදකටයි. එක් අන්තයක තනිවෙමින් මැරී ගිය මෙකී ඉන්දිය ඉනිම ගොඩනගන්නට වෙරදැරූ ධෝනිටත් අවසානයේ සිදු වූයේ එක් අන්තයක සිට කඩුළු එක පිට එක දැවී යන ආකාරයෙන් නරඹා සිටීමට පමණයි. 31 වන පන්දු වාරයේ පන්දුව අතට ගත් මෙන්ඩිස් මායාකාරී පන්දුවකින් ඉර්ෆාන් පතාන්ව පිටියෙන් ඉවත් කිරීමට සමත් වූයේ ස්ලිප්පි පන්දු රකමින් සිටි මහේලගේ විශිෂ්ට පන්දු රැකීමත් එක්ක.
ඉන් එක් නිමේෂයක් ගත වෙද්දිම ආර්.පී. සිං දැවී ගියේ අජන්ත මෙන්ඩිස්ගේ වෙච්චාකාර පන්දුවක් හමුවේ. කොටින්ම කිව්වොත් ආර්.පී. සිංටත් මෙකී පන්දුව සිතා ගන්නටත් නොහැකි වුණා. දැන් ඉන්දීයේ ඉනිම කඩුළු 8කට ලකුණු 154ක් පෙන්නුම් කරේ ඉන්දීය නායකයා අනෙක් අන්තය තනි කරලයි. මෙතෙක් ඉන්දිය ඉනිමේ දැවුණු කඩුළු 8න් 6කටම වග කියන්න සමත් වුණේ මේ මායාකාරී දඟපන්දු යවන්නා වන අපේ අජන්ත මෙන්ඩිස්සය. ඉන්දිය ඉනිම අන්ත අසරණ කරපු අජන්ත ලකුණු 13කට කඩුළු 6ක් දවාලන්නට සමත් වූයේ ඉතුරු කඩුළු දෙක අනෙක් පන්දු යවන්නන්ට බාර කරලා. පන්දුවාර 8ක් යොමු කරපු මෙන්ඩිස්ගේ ඕවර එක ලකුණු ලබා ගැනීමේ මට්ටම දිස්වූයේ 1.62ක් වැනි අඩු සාමාන්‍යයක්. එයින්ම ඔහුගේ පන්දු යැවීම කොතරම් බලවත්ද කියන වග ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. තවත් ලකුණු 6ක් ඉන්දිය ඉනිමට එක් වෙද්දිම මෙතෙක් අන්තය සුරක්ෂිතව රැකගෙන සිටි එම්.එස්. ධෝනි වාස් සමුවේ දැවී ගියේ අර්ධ ශතකයකට එක් ලකුණක් පිටුපසින් සිටිද්දී. Just into my showing inside edge and a great work by Sangakkara there. අවසන් කඩුල්ල ලෙස 39 වන පන්දුවාරේ දෙවන පන්දුවට ඉෂාන් ශර්මා දැවී යාමත් එක්ක මෙතෙක් වේලා සැවුම බලා සිටි ආසියානු ශූරයා කවුරුන්ද යන බව මුළු ලෝකයටම පෙන්වීමට හැකි වූයේ ආසියානු කුසලානේ ශූරතාව ශ්‍රී ලංකා මාතාවට හිමි කරලයි. අඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම සනා සහ ඩිලා එකතු වෙලා පිත්තෙන් ගොඩනගද්දී වෙජ්ජාකාර පන්දු යවන්නා වන අජන්තගේ පන්දුවෙන් කඩුළු දඩයම් කරමින් එකාමෙන් කණ්ඩායමේ සිසු සංඝයන්ගේද සහයෙන් ආසියානු කුසලානය ශ්‍රී ලංකා මාතාවට හිමි වූයේ එතෙක් මෙතෙක් ආසියාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් තමන් බව ලෝකයට පසක් කරලා. මෙලෙසින් අවසන් වුණු මෙම ජයග්‍රාහී තරගයේ කතාව වගේ අතීත ශ්‍රී ලංකා ක්‍රිකට් වල ජයග්‍රාහී මතකයන් අතීත ක්‍රිකට් වලට හදවතින්ම ආදරය කරන ඔබට අරන් එන්න අපි සූදානම්. ඒ නිසා The 12 Man channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා.